උන් ගම්මට සිංහලෙන් කියන්න ඕන මුන්ට බයින්ඩ් ඇත්තටම. ගමේ කොහායද? මේ දෙමාරකල කොහොමරි මුන් වැලි කපනවා. අපි කුන් නතර කරන්න උවා උත්සාහ කරනවා බැරුව ගියා. රජේ ඉන්න මිනිස්සු දීලා කොහොමරි ඒක ඒගොල්ලෝ කරනවා. දැන් වතුර හොරන්න වතුර නැතුව පතහක් තිබුණා පතහේ වතුර ටිකක් ඉවර කරලා දැන් කලපින වතුර වල හොදන්න යත් වෙනවා. ගම්මානිට මොකක්ද යන කල? මේ මිනිස්සුන්ට මෙච්චර තේරෙන්නේ නැද්ද? හරද්ද මුන්? රජේ ඉන්න බූරුවෝ. උන් ගම්මට සිංහලෙන් කියන්න ඕන මුන්ට බයින්ඩ් ඇත්තටම. මුන්ට තේරෙන්නේ මේ මිනිස්සුන්ට වෙන දේ හානි. සත්‍යකිම මුන්ට ඡන්දේ දුන්නානේ මේ මුන්ට දුන්නානේ මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ දුන්නානේ. කිව්වට ඇහුවද අපි කිව්වට ඇහුවද? දැන් කෙලිනවනේ ඔක්කොටම සුද්ධ සිංහලෙන්ම කියන්නේ. මොනකට කතා කරන බූ හැට්ටත් එක්කලා කවුද ආවේ? මොකෙන්ද ආවේ බලන්න. ගමේ මිනිස්සුගෙන් කවුද මොනවද ඇහුවේ? මොනවාකට ඇහුවේ නෑ මොකක්ද දෙලට උන්ටෝනයි දිහට වැඩ. අපි ඉතින් දැන් වයසට නැත්තම් මරණකෙත් දෙන්න කම රජෙන් නෙමෙයි තමයි ප්‍රයිවට් ඉතින් ඒ ඊටම අයිතිකාරය කරනවා. බලන්න. රජෙන් බලන්නේ නෑ ඉතින් ඒ දීලා තියන්නේ ඒගොල්ලන්ට ඕන විදිය කරගන්න. අපි පුළුවන් තරම් ගැරුවා උගා කොටුණා බෑ. මඩම් විතරයි අපිට හිටියේ එයාටත් මොනවා වුණාද දන්නේ දැන්. අක්කිලි જાති. කතා කරලා හිතට වේදනාව බලන් ඉන්න බැරි තැනම ගිහිල්ලා ඉවරලා ඇහුවා ඔබලා කොහොමද මේකෙන් මේ විදියට කිසිම අවසරයක් දීලා නැහැ නේ බුද්ධයාක විතර මේවා අපි ආණ්ඩුවත් එක්ක එකතු වෙලා කරන වැඩ මේවා නවත්තන්න ඔබලට බෑ කියලා ගමේ මිනිස්සුන්ට සද්දේ දාලා ඉවරලා පුළුවන් කෙනෙකුට කියපල්ලා අපි කරනවා මේ ඔහොමනේ මුළු වත්තම කන පිට හරවනවලු මුළු වත්තම කන පිට හරවනවලු ඕන කෙනෙක්ට කිව්වා මේවා රජයත් එක්ක එකතු වෙලා දැන් අපි රජයක් ඕන කියලා හොරා කන්න නැති මේක පස්සෙන් එලවලා ගත්තේ මේ රජයෙන් කන්නේ මිනිස්සුන්ට සාධාරණයක් කරයි කියලා මුළු ලංකාවෙම දැන් මුන්දලමේ හිඳම්ම මෙතෙන්ට එනකම්ම එකම දිගට පස්ම කපනවා. ඒවා පස් කපලා වලවල් හාරලා දාලා ගිහිල්ලා දැන් මුන්දලමේ නවත්තලා මේ ගම මැද්දේ පොඩි ළමයි දැන් කම්බියටක්වත් මොනවත් නැහනේ. පොඩි ළමයි පාරේ හෙට මෙහෙට මේ සෙල්ලම් කරන ඔතන යනවා. දැන් ඔතනින් වලකට වැටිලා දැන් මේ පස් කපන එක්කලාට නඩුවකුත් තියනවලු මුන්දලමේ මේ කොහෙද මේ උඩා තියනවලු වැලි කපලා ළමෙක් වැටිලා මැරිච්ච. දැන් ඒ විදිහටම තමයි මේකටත් මේ විදි වෙන්නේ. දැන් මේවා ළමයි පොඩ්ඩක් කපලා වලවල් කපලා දාලා යනවා. ආලා මේ අනවසරයෙන් මේ වැලි කපනවා භූවිද්‍යාවකෙන් අවසර දුන්නා කියලා ඉවරලා වැලි කපනවා මේකේ. වැලි කපලා ඉවරලා දැන් මේ වැවෙන් තමයි වැලි හොද ගත්තේ. දැන් මේ වැලි මේ පස් පුරවන්න කියලා මේ ගෙනල්ලා තිනා මේ ගමේ මිනිස්සු කාටවත් ඉන්න විදියක් නැහැ. දූවිලි පොඩි ළමයිගේ ගෙවල් දොරවල් ඔක්කොම වහගෙන ඉන්නේ. පාරෙන් පොඩි ළමයෙකුටවත් ඉස්කෝලේ යන ළමයෙකුටවත් බයික් එකකටවත් යන්න විදියක් නැහැ. මේ දූවිලි කරකොල ඉවරලා මූණට ගහනවා. එයාලා කිසිම මේක නැතුව මෙතන වැවගා විතර මේක දාලා තියෙනවා. මේ රෙද්ද පස් කොක්කම කණ්ඩිය ඉවරලා කරකවල ඉවර වෙලා මේ මිනිස්සුන්ගේ මූණට එනවා. මේකේ වතුර ඉවර වෙනකම් හේදුව වැලි කපලා අඩි 8යි කියලා නිර්දේශය දීලා තියෙන්නේ. අඩි 8ක් නෙවෙයි දැන් මම බහැලා බැලුවා පෙරේදා මේගා මාවත් ගිලෙන තරමට මේ වලහාරල ඉවරලා පස් කපලා දැන් අද තමයි දැන් ටිපර් නැත්තේ. දැන් ඔයාලා එනවා කියලා දන්නේ හින්දා මොකක් කරද දැන් මෙතනින් පාරවල් දාලා දෙක තුනක්ම දාලා ඉවරලා ටිපර් 10 15 මෙතනින් අදින ඔය බැකෝ අණ්ඩ විතරක් පේන්න යටටම බස්සලා ඉවරලා කපනවා. කිව්වේ අඩි 2ක් 3ක් අඩි 4ක් කපනවා කියලා ඉවරලා. දැන් අන්තිමට මේ බැකෝ දාලා කපලා මේ වැලිත් හොදලා මේකේ වතුර අඩු වෙද්දී කලපුවෙන් එහා පැත්තෙන් දැන් සර්ලාට පෙන්නන්නම් එහා පැත්තෙන් යන්න ඒ ඇලක් කපලා බට දාලා බට ලයින් එක මේකට ජොයින්ට් කරලා කලපුව කෙලින්ම අපි එපා කිව්වෙත් ඕකමයි කලපුව වතුර වැවට මෙහෙට එනවා ගමේ ගහක් කොලක්වත් තියාගන්න බෑ මේ ගස් කොළන් මැරෙනවා මේක මේ අපිට එපා කියලා ඉවරලා වැලි කපන්න මේ කලපුව වතුර කලපුව ගමට ගේනවා කියලා අන්තිමට කලපුවටම ඇලක් කපලා ඇලෙන් හොම්ම මේ ගම මැද්දට වැවට කලපුව වතුර අරන් පස්තික දාලා ඉවරලා හොදලා ඉවරලා තමයි මෙයාලා ව්‍යාපෘතිය කරගෙන යන්නේ මේ මුළු බන්ට් එක දිගටම මේ එකම දිගටම වැලි දාලා ඉවරලා මෙයාලා වහලා තියෙන්නේ ගමේ මිනිහෙකුටවත් යන්න බැරි වෙන්නේ මේ කොච්චර මෙයා කිව්වත් ගමේ දෙන්නේ තුන් දෙනෙක්ගේ හවුලෙන් මිනිස්සු මේ පොලිසිය ගෙනියනවා කියනවා ගමේ මිනිස්සුන්ට කතා කරන්න දෙන්නේ නඩු දානවා පොලිසිය ගෙනියනවා කියනවා අනිත් මිනිස්සුන්ව බය ගන්නලා එයාලාගේ වැඩේ එයාලා කරගෙන යනවා කිසිම මේකකින් අපිට උදව්වක් නැහැ. දැන් මේ කවුද අවසර දීලා තින්නේ? භූවිද්‍යාවකෙන් අවසර දීලා කියනවා විතරයි. දැන් AG මැඩම් කිව්වා AG මැඩම්ට අවසර දුන්නත් නැහැලු. එයාගෙන් වැඩක් නැහැ කියලා. දැන් අපි AG ඔෆිස් එකට කමිටු අවසර දීලත් නැහැ. භූවිද්‍යාවකෙන් ඉන්නවා මේක එතකොට මේ දේශපාලන අධිකාරිය මේකට මොකද? දේශපාලන අධිකාරියෙන් අවසරය දීලා නැහැ. DGCනේ දෙන්න ඕනේ දෙනවා නම් මේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් ඒකෙන් අවසර දීලත් නැහැ. ප්‍රාදේශ සංවර්ධන කමිටුව රැස්වීම තිබ්බා ඒකෙන් දුන්නෙත් නැහැ. නමුත් මෙයාලා දැන් කරගෙන යන්නේ අපිට වෙන විදිහට මේ භූවිද්‍යාවකේ පර්මිෂන් එක ඒකයි අවසරය ඒකට තමයි කරන් යන්නේ. ඉවරලා විතරක් කපන්.
යන්නේ. මේ පස් ඔක්කොම කපපුවාද මේ? නෑ ඔය අලුතෙන් ගෙනල්ලා බාපුවා. පිටින් ගෙනල්ලා මේ පිටින් ගෙනල්ලා වහලා මේ වලවල් වහන්න කියලා. දැන් මේ කවදා වෙනකම් මේ පස් එන්න දවස් දිනම දැන් සති ගණන් වෙලා තියෙනවා. මේ පස් ඔක්කොම තනිකර බොරුළු පස දූවිල්ල. මිනිස්සෙකුට ඇස් දෙක අර බලන්න පොඩි යන්න බෑ මේ පාරේ යන්න. පොඩි මේ ළමයි කණ්ණාඩි දාගෙන යන්නේ ඔය. මේ වෙන්නම බලන්න මේ දෙන්නම කණ්ණාඩි දාගෙන යන්නේ. ඔයයි යන්න බෑ. මේ මෙතන සංගාස්ථානේ කැරික්ටර් කියලා පස් ගහනවා කන්දර මිනිස්සු මේ බූනවල් වලට. පොඩි ළමයි මේ වල ඉන්නේ. පාන්දර ඇවිල්ලා මේ ගමේ මිනිස්සු ඇවිස්සලා හින්දා පාන්දර මේක වහලා දාලා. මේ මෙතනින් බටයක් බස්සලා ගල් හයේ බට දෙකක් බස්සලා එහා පැත්තෙන් කලපුවේ ඉස්සරහින් දැන් මීටර 200ක් ඇති කලපුවෙන් මෙහෙමම අරගෙන වෙලා මෙතනින් අර වැවට වතුර දාලා ඉවරලා කලපු වතුර වැව මැද්දට අර දැන් මෙතනත් නෙමෙයි කෙලින්ම ගම මැද්දේ වැව දෙතරම තියෙන අයිනෙම ගම මැද්දේ වතුර ලයින් එක අරගෙන ඉවරලා මේ පස් හොදන්න යන්නේ. මේ එයාලගේ සීමාව. මේ එයාලගේ ඉඩම් නෙමෙයි මේ. මෙන්න මෙහෙ ඉඩම් තියෙනවා. එයාලගේ තියෙන ඔය පොල් ගස් වලින් මෙහා පැත්තේ ඉඩම්. මේ මෙහා පැත්තට මැද්දට පැනලා ඉවරලා තමයි මේක මේ ගමේ තියෙන පාර මේ කඩ යනවා දැන් ඔය. පාරත් කොහොම කන්නේ ඒක එහා පැත්තෙන් කැඩිලා යනවා මේක මෙහා පැත්තෙන් මේ බෙලි ගානවා මේකේ ඔක්කොම තිබ්බේ මේ රක්ෂිතේට වගේ මෙතන මේ තිබින ලොකු කැලයක් තිබුණේ කවුරුත් ගමේ මිනිස්සු මොනවද කියලා මේ වගේ දේවල් හොයාගන්නත් නැති හින්දා දැන් ඒවා බැකෝ දාලා මේවත් කඩලා දාලා මෙතනින් මේ අපි හිතන් ඉන්න තැන තනිකර මේ ඇලක් තිබ්බේ මෙන්න ඇලක් හාරලා බට දාලා ඉවරලා මේ බට ලයිනේ කෙලින් මේකට දාන්නේ කාට කිව්වත් වැඩක් නැහැ. කාට කිව්වත් වැඩක් නැහැ. රජයට ගියා රජයේ මේ අපි නිලධාරි ගාවට ගියා ඒජි මැඩම්ට කිව්වා ඒජි මැඩම් ඒජි මැඩම්ගේ නිර්දේශයෙන් වැඩක් නැහැ. භූ විද්‍යාලයේ නිර්දේශය විතරක් තිබ්බනම් ඇති කියලා ඉවරලා කාගෙන්වත් ගමේ මිනිස්සුන්ගේ ගන්න නැහැ. ගමේ මිනිස්සුන්ට කිව්වොත් කියන්නේ නඩු දානවා පොලිසිය ගෙනියනවා. මිනිස්සුන්ව බය ගන්නලා එයාලගේ වැඩේ එයාලා ගමට දෙන්නේ 3 දිනක් හම්බ කරන් කණ්ඩ මුළු ගමම විනාශ කරන්න යන්නේ. කලපුව කොහොලින්ම ගම මැද්දේ. කෙලින්ම දැන් අපි කිව්වේ පුලාම කිව්වේ කරන්න එපා මෙතනින් ලොකුවට වලවල් හාරපුවාම මේ වතුර අදිනවා ගම මැද්දට කලපු වතුර ගමට එනවා ගහක් වලක්වත් හිටව ගන්න විදියක් නැහැ බිත්ති දිරන් යනවා ගස් වලට එනවා මේ ගෙවල් කඩාපම වෙනවා කියලා ඒත් මෙයාලා දැන් කෙලින්ම ඒවල් කිසිම දෙයක් නැතුව වතුර දාලා ඉන්නකම කෙලින්ම ගන්න යන්නේ අතෙන්ට අපිට කියන්නේ මම වැලි ප්‍රශ්න ගැන මොකක්ද කියන්නේ? ඔව් අපි ওই මංගලෙලිය වැලි කැපීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටුවල කීප වතාවක්ම අපි කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා රටේ සංවර්ධනයට වැලි බොරළු පසු මැටි මේ හැම දෙයක්ම අවශ්‍ය වෙනවා. නමුත් ඒවා අදාළ ආයතනවල නිසි බලපත්‍රයක් සහිතව තමයි අපිට ඒවා කර ගැනීමට අවසර දෙන්න පුළුවන්කම තියෙන්නේ රජයක් ලෙස. විශේෂයෙන්ම අදාළ ආයතන වල තමයි වගකීම තියෙන්නේ බලපත්‍ර කිරීමේදී සෑම දෙයක් පිළිබඳවම සැලකිල්ලට අරන් ඉක්ුත් කරන්න. නමුත් නිශ්චිත මංගලෙලිය සම්බන්ධ වැලි ගැනීම කරන තැනට අදාළව පොදු මහජන විරෝධයක් තිබුණා. අවස්ථා ගණනාවකදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ජනතාවේ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය ප්‍රකාශ කරලා තිබුණා. ඒ නිසා අපි එක වෙලාවකදී මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටුව රැස්වීමකදී අපි තීන්දුව කරා ජනතාවගේ ලොකු විරෝධයක් තියෙන නිසා මේක නවත්තන්න අපි අවශ්‍යයි කියන එක යනු අපි සම්බන්ධීකරණ කමිටුවක් ලෙසම අපි මේ වැඩි ගැනීම අපි නැවතුවා. මම දන්න තරමින් ඊට පස්සේ එතන ඒ කටයුතු සිද්ධ වුණේ නැහැ. නමුත් දැන් දවසකට දෙකකට කලින් ඉඳන් අපිට ආරංචි වෙලා තියෙනවා එතන නැවත ඒ සඳහා කටයුතු කරමින් තියෙනවා කියලා. විශේෂයෙන්ම අපි අවසාන වශයෙන් තිබ්බ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේත් මේ සම්බන්ධයෙන් කතා කරා. අපි බලධාරීන්ගෙන් විමසුවා අදාළ නිලධාරීන්ගෙන් ඒතර කවුරුත් ඒකට අවසරයක් කියලා විශේෂ අවසරයක් දීලා තිබුණේ නැහැ ඇත්තටම. නමුත් අපි එතනදිත් නැවත වතාවක් අපි අවධාරණය කරා අදාළ නිලධාරීන්ට විශේෂයෙන්ම ජනතාවගේ පැත්තෙන් ඇවිල්ලා තියෙන විරෝධතාවත් එක්ක ඒකේ ගැටලු ටික निराකරණය කරගන්න තුරු ඒ අදාළ ආයතන තමන්ගේ වාර්තා ඉදිරිපත් කරලා ඒ අනුව හැකියාවක් තියනවාද ඒක දෙන්න පුළුවන් ද බැයිද කියන කාරණේ ඉදිරිපත් කරන තුරු සම්පූර්ණයෙන්ම මේක නැවැත්විය යුතුයි කියන එක තමයි පහුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අදහස වුණේ. නමුත් අද දවසකට කලින් අපිට ආරංචි වෙනවා නැවත මේක ආරම්භ කරලා තියෙනවා නිසා අපි දැන් නිලධාරීන්ට අපි ඊට පස්සෙත් කතා කරා මේ සම්බන්ධයෙන් හොයලා බලලා කොහොමද මේක කරන්නේ කාගේ අවසරයේද කවුද මේකට බලපත්‍ර දීලා තියෙන්නේ කියන එක පිළිබඳව අපිව දැනුවත් කරන්න කියලා අපි නිලධාරීන්ට දැනුවත් කරලා තියෙනවා. අක්කර භාගයයි අක්කර කාලයි භූ විද්‍යාවකින් අවසර දීලා තියෙනවා කියන්නේ. දැන් බලන්නකො කපලා තියෙන හරිය. ගිලා මූණවල වලට වැලි ගහනවා ගෙවල් අස්සට වැලි ගහනවා මේ ඔක්කොම ගෙවල් දොරවල් වහගෙන ඉන්නේ මිනිස්සුන්ගේ ඇඟවල වලට වැලි ගහනවා දූවිලි මේ ආච්චි අඬනවා මේ ආච්චිලා දෙන්නේ තුන් දෙනෙක් මෙතන ගෙදර ඉන්නේ මෙයාලා අඬනවා මේ
වැලි ගහනවා ඉන්න බෑ කියලා. අර ආච්චි යන්නනවා. එනකොට ගමු. මේ කලපු වැලක්ද මේ? මේ කලපුව මේ කඩලාන ගස් කපලා ඔය කඩලාන ගස් කපලා දාලා ඉවරලා මෙතෙන්ට මේ හයිටේෂන් ලයින් එක මේ ඔක්කොම කඩ යනවා. මේ තියෙන්නේ මෙතන ගමට වතුර දෙන ප්‍රධාන ජනරල මාර්ගය. මෙතනින් තියෙන්නේ මේ සේරම ටික කඩලා ගියාට පස්සේ මෙතනින් මේක කොහොමද දැන් පාත් වෙලා තියෙන්නේ මේ බැකෝ එක දාලා හාරලා අර ලොකු මේ බැකෝ එක දාලා හාරලා මේ ඔක්කොම ටික දැන් පාත් වෙලා තියෙන්නේ. මේක දැන් වතුර දෙන ලයින් එක ගමටම මෙතන වතුරක් නැහැ. ගමට වතුරක් නැහැ. ඉස්තපාම වලට මේ රජයෙන් පාස් කරව හයිඩ්‍රේෂන් ලයින් එක 3 බේස් ලයින් එක ඉස්තපා ටැංකිය වලට මේ ට්‍රාන්ස්ෆෝමරේ තියලා එතන මේ ලයින් එක ගහන්න ඉස්සලා දැන් මෙතනින් කඩාගෙන යනවා. කාගේවත් අනුදැනුමක් බලයක් නැතුව ඔය කඩලාන ගස් කපලා වනලලා තියලා තියෙනවා.